ලස්සනම ලස්සන දවසක ආරම්භයත් එක්ක මට ලස්සන අදහසක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්නකෝ. මම ඉදිරියට පෙන්නන්නම් ඒ අදහස මොකක්ද කියලා. වෙනදට නම් උදෙන්ම කරන රාජකාරියක් අද මට චුට්ටක් අමතක වෙලානේ. ඒ වුණාට ඉතින් මතක් වුණ ගමන් දුවලා ගිහින් මේ විදිහට බච්චුට්ටකුයි කෙසෙ ගෙඩියකුයි කපාගෙන ආවා. මතක් වුණෙත් මේගොල්ලෝ ඇවිල්ලා කෑ ගහනකොට හැමදාම කෑම දාලා පුරුදුනහම ඉතින් එයාලත් පුරුද්දට හොයාගෙන එනවනේ උදේට. ඉතින් ඇත්තටම අද නම් අමතක වුණා. ඒ වුණාට ඉතින් මේ වෙලේ හරි දීපු එක ගැන මට සන්තෝසයි. මං දවසේ ආසාවෙන්ම කරන වැඩක් තමා මේක. මොකද ඒගොල්ලෝ ඇවිල්ලා විදිහ බලාගෙන ඉන්න ආසයි. ඔයාලටත් මේ අත්දැකීම ඇති. වෙලාවකට යාලා සහයෝගයෙන් කනවා, රණ්ඩු වෙනවා අර පුංචි ළමයි වගේ. ඇත්තටම ආසයි ඒ දේ බලාගෙන ඉන්න. ඒ නිසා මේක මං අනිවාර්යයෙන්ම දවසේ කරන වැඩක්. දැන් බලමු අපි මං මුලින් කිව්ව ලස්සන අදහස මොකක්ද කියලා. මෙන්න මේ වගේ ලස්සන මුල් පද්ධතියක් තියෙන මේ ප්ලාන්ට් එක ඔයාලා දන්නවද බලන්න. මං හිතන්නේ බොහෝ නිවස්වල තියෙන ප්ලාන්ට් එකක්. මේකෙත් වර්ග කීපයක් තියෙනවානේ. මගේ ළඟත් වර්ග 3ක් තියෙනවා. ඒ වර්ග 3න් වර්ග 2කින් අතු කෑලි 2ක් අරගෙන මං බෝතලයකට වතුර ටිකක් දාලා අතු කෑලි 2 දාලා තිබ්බා. මාස 2ක් විතර යනකොට මෙන්න මේ විදිහට ලස්සන මුල් පද්ධතියක් එක්ක ප්ලාන්ට් එක හැදිලා තිබුණා. මේ මුල් පද්ධතිය හැදිලා තියෙන්නේ බෝතලේ හැඩයටමයි. ඉතින් මට හිතෙනවා මේ වගේ අපිට සුලභව දකින්න පුළුවන් මේ වගේ ලස්සන ප්ලාන්ට් එකක් වැඩි වියදමක් නැතුව ගන්න පුළුවන් ප්ලාන්ට් එකකින් ලස්සන නිර්මාණයක් හදාගන්න පුළුවන් කියලා. මොකද අපිට පුළුවන් විනිවිද පේන බෝතලයක්, වීදුරු බෝතලයක් හෝ ප්ලාස්ටික් බෝතලයක් අරගෙන ඒකට ලස්සනට අඩියට ගල් කැට ටිකක් දාලා මේ වගේ පාට කීපකින් අතු කෑලි 2-3ක් අරගෙන දාලා තිබ්බහම ලස්සනට මේ ප්ලාන්ට් එක හැදෙයි. මේක ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ප්ලාන්ට් එකෙන් අපිට නිවස ඇතුළත අලංකාර කරගන්න පුළුවන්. තදකොළ පාටත් මගේ ළඟ තියෙනවනේ. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ තදකොළ පාට එක. මේකේ පත්‍රයේ දෙපැත්තෙන් තදකොළ පාටින් ඉරි දෙකක් ගිහින් තියෙනවා. මැදින් අලු පාට වගේ තියෙනවා. සුදු පාට ඉරකුත් තියෙනවා. ඇත්තටම හරිම ලස්සන ප්ලාන්ට් එකක්. මේ ප්ලාන්ට් එකෙන් අර මේ ගොතලා වියලා වගේ අර නිර්මාණات කරනවනේ. ඉතින් ඒ වගේ දෙයක් කරන්න නිර්මාණාත්මක හැකියාවක් තියෙන කෙනෙකුට නම් ඉතින් මේ ප්ලාන්ට් එකෙන් ලස්සනට නිර්මාණයක් කරලා අපිට තියාගන්න පුළුවන්. ඉතින් වැඩි වියදමක් නැතුව හොයාගන්න පුළුවන් මේ වගේ ප්ලාන්ට් එකකින් නිර්මාණාත්මක අපිට හිතන්න පුළුවන් නම් ලස්සන වැඩක් කරගන්න පුළුවන්. තියෙන්නේ ඒ වගේ නිර්මාණශීලී අදහස් තියෙන අපේ නැන්දා කෙනෙක්ගේ නිර්මාණයක්. බලන්නකෝ මේ හංසයව ලස්සන කරලා තියෙන විදිය ප්ලාන්ට් දෙකකින්. ඒක ඇත්තටම එයාගේ පිල් ටික වගේ තියෙනවා අර ෆර්න් එක. ඇඟ කොටසටත් ලස්සන ප්ලාන්ට් එකක් හිටවලා තියෙනවා. ඒක ලස්සනයි නේද? ඔයාලගේ අදහසුත් කියන්නකෝ බලන්න. නැන්දගේ ගාඩන් එකත් හරිම ලස්සනයි. මේ වගේ නිර්මාණ කීපයක්ම කරලා තියෙනවා. නිකම් පෝච්චියක ප්ලාන්ට් එකක් හිටවනවට වඩා කරගන්න විතරයි. විදිහට නිර්මාණ පුළුවන් වෙලාවට වහම මේ ප්ලාන්ට් නිර්මාණ තවත් ඔයාලට වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ පෙනුමක් අපේ ගාඩන් එකටත් එකතු කරගන්න පුළුවන්. ඔන්න මේ දවස්වල කැනාස් ගස්වල මල් පිපිලා තියෙනවා. බලන්නකෝ මේ මල් වල ලස්සන පාට කීපයක් තියෙනවා. මම මේ පාට ටික පෙන්නන්නම්. මේක නම් ගොඩක් උස යන්නේ නැති වර්ගයක්. ලස්සන රතු පාටක් තියෙන්නේ. ගාඩන් එකම එළිය වැටිලා මේ මල පිපිලා තියෙනකොට හරි ලස්සනයි. මේ තියෙන්නේ තවත් පාටක්. ඒ පාටත් හරිම ලස්සනයි මේ. මෙතනක් තියෙන්නේ රතු පාට එකක්. අර මං කලින් පෙන්නපු එකේ පෙති වලත් වෙනසක් තියෙනවනේ. ඒකේ පෙති වෙන වෙන්න පේනවා හීනී වගේ. මේක පෙති එකටමනේ තියෙන්නේ. මේක උස යන වර්ගය. තවත් මගේ ළඟ වර්ග කීපයක් තියෙනවා පාට කීපයකින්. මේ මල් පිපිලා නැහැ පෙන්නන්න. ඔය ටික තමයි පිපිලා තියෙන්නේ අද. බලන්න මේ ලස්සන කැලේඩියම් එක. හරිම ලස්සන රටාවක් තියෙනවා. ලස්සන පාටක් තියෙන්නේ.
මේ මැද තියෙන රෝස පාට ගතිය තව පොඩ්ඩක් අතට හැරෙනවා. මේ ප්ලාන්ට් එක ගැන බලන්නකෝ. මේක මම මේ මානෙල් හිටවන්න හදපු ටැංකියක පස් පුරවලා මේ ප්ලාන්ට් එක හිටෙව්වා. ඊට පස්සේ මේ මැදින්ම ටැංකිය මැදින් පෝච්චියක මේ විදිහටත් ඒ ප්ලාන්ට් එක හිටෙව්වා. හැබැයි දැන් වර්ග දෙකක් වගේ පේන්නේ. මේ ප්ලාන්ට් එක කුඩාවට හැදිලා පත්‍රයත් වෙනස් පාටක් ඇවිල්ලා තියෙනවා. නමුත් මේක ඉතාමත් සරුවට හැදිලා තියෙනවා. කොළ පාටට ලස්සනට තියෙනවා. හැබැයි ඉතින් මේකත් හරි ලස්සනයි. වර්ග දෙකක් විදිහට තමයි දැන් පේන්නේ. එහෙම වෙන්න හේතුව දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ. මොකද එකම තැන එකම විදිහට අවුව වැටෙන්නේ. මෙහිම වෙනසක් වෙන්න හේතුව. එහෙනම් දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න යන්න. පිනි වැටිලා ගස් වලට මේ හරි ලස්සනයි නේද? ගිගාටම් එක කට් කළා. බාණ්ඩකෝ එකේ මුල් එකින් එකට එතිලා වගේ තියෙන දැන් පරිස්සමට ඒ ටික ගලවලා ගන්න ඕනේ. සේල් එකට දාපු පැල ටිකත් ඔක්කොම ඉවරුණානේ. අලුතෙන් පැල හදා ගන්නත් ඕනේ නිසා ලොකු ප්ලාන්ට් එකක් තියලා මේ කට් කරගත්තේ. කපපු කොටස් වල මේ වගේ මේ හොඳින් මේ මොහොතේ අඟුරු ගෑවා. දිලීර නාශකයක් විදිහට ස්වභාවික කොමාරිකත් ගන්න පුළුවන්. ග්‍රවුන්ඩ් ඕකිඩ් වර්ග 30ක් 40ක් විතර මගේ ළඟ තියෙනවා. ඒවැම් මදර් ප්ලාන්ට් ටිකක් හදාගන්න කියලා ලෑස්තිුනේ මේ. මේක අපි මාධ්‍ය විදිහට මේ පොල්ලෙලි කරදහයියක් වැලි මතු පිටපස් කොම්පෝස්ට් තමයි යොදාගත්තේ. පොල්ලෙලි කැබිලිහිම වැඩිපුර එකතු කළා. මේක මේ බල්බ් එක මේ උඩට හිටින්න නේද හිටවන්න ඕනේ. මෙන්න මේ විදිහට එහෙනම් ඒ පඳුරු තිබ්බේකනේ එහෙම කරවලා තිබ්බේ. බල්බ් එක උඩට තින්නේ මෙන්න මේ විදිහට උඩට හිටින්න තමයි මේවා හදන්න ඕනේ. වර්ග 16ක් විතර මදර් ප්ලාන්ට් කරගන්න හිටව ගන්න පුළුවන් වුණා. මේවට මේ දිලීර නාශකයක් ස්ප්‍රේ කරලා තියෙන්නේ. මොකද රෝගයක් ඇවිල්ලා තිනවා. මෙන්න මේ විදිහට බලන්නකෝ පත්‍රය කළු පාට වෙලා තියෙනවා. කළු පාටට පුල්ලියක් වගේ හැදිච්ච ඒවා තියෙනවා මේ වගේ එකක්. ඉතින් මේක හොඳ කරගෙන ඉන්න ඕනේ මදර් ප්ලාන්ට් එකක් හදන්න කලින්. ඒ නිසා දිලීර නාශකයක් ස්ප්‍රේ කරා. තව සතියකින් විතර නැවතත් ස්ප්‍රේ කරනවා. පොහොර ටිකකුත් එක්කම එකතු කරනවා. ඉතින් මේ වගේ හිටවලා හෙවන තැනකින් දැනට තියලා තිබ්බා. අලුත් වීඩියෝ එකකින් එහෙනම් ආයෙත් අපි හමු වෙමු. අදට ගිහින් එන්නම්. සතුට පිරුණු සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔයාලා හැමෝටම.